ඔයා ජුනි මාසයේ උපන්න කෙනෙක්ද? එහෙනම් මේ ලෝකේ පරිස්සම් වෙන්න ඕන ඔබෙන් නෙවෙයි ඔබේ කටෙන්. වචන ආයුධයක්. ඔබ දන්නවද ඔබ ළඟ තියෙන භයානකම ආයුධය මොකක්ද කියලා? ඔබේ වචන. ගුප්ත ශාස්ත්‍රයටත් ජ්‍යොතිෂයටත් අනුව ජුනි මාසයේ උපන්න අයට බලපාන්නේ වාග් දේවතාවියගේ බැල්ම සහ විෂ්ණු දෙවියන්ගේ වරම. ඒ කියන්නේ මේ අයට කතාවෙන් ලෝකයක් උනත් පාලනය කරන්න වෙනස් කරන්න පුළුවන් කම්පියුටර් එකක් වගේ මොලයක්. ජුනි අයගේ මොලේ හරියට කම්පියුටර් එකක් වගේ. අනිත් අය එක දෙයක් ගැන හිතද්දි ජුනි අය එකපාර දේවල් 10ක් ගැන හිතනවා. මේ අයගේ මොලේ වැඩ කරන ස්පීඩ් එක අනිත් අයට අල්ලන්නවත් බෑ. වශී කිරීමේ බලය ජුනි අය ළඟ තියෙන විශේෂම හැකියාව. වශී කිරීමේ බලය තරහ වෙලා ඉන්න කෙනෙක්ව උනත් විනාඩි 2ක් කතා කරලා යාළු කරගන්න මේ අයට පුළුවන්. ඕනම කෙනෙක්ගේ හිත වෙනස් කරන්න මේ අයට පුළුවන්. ජුනි අය කතා කරද්දී ඉස්සරහා ඉන්න කෙනා නිකම්ම වශී වෙලා අහගෙන ඉන්නවා. දැනුමට ඇල්ම, ගුප්ත දේවල් ඉගෙන ගන්න, පොත්පත් කියවන්න, අලුත් දැනුම හොයන්න මේ අය උපතින්ම දක්ෂයි. සදාකාලික තරුණයි. ජුනි කෙනෙක් ඉන්න තැනක් කවදාවත් පාලු නෑ. මල ගෙදරක ගියත් එතන පොඩි ජොලියක් දාන්න මේ අයට පුළුවන්. විහිළු කරලා කතා කරලා හැමෝම හිනස්සවනවා. මේ අය වයසට ගියත් හිතින් නාකි වෙන්නේ නෑ. සදාකාලික තරුණයි. ගමන් බිමන් සහ යාළුකම. අලුත් දේවල් ඉගෙන ගන්න, ලෝකෙ වටේ ඇවිදින්න, යන්න මේ අය මාර ආසයි. යාළුවෝ ගොඩාක් ආශ්‍රය කරනවා. හැබැයි ඒ ගොඩක් අය අතරින් ඇත්තම යාළුවෝ ඉන්නේ බොහොම ටික දෙනයි. නරක පැත්ත. මේ අයව තේරුම් ගන්න දෙවියන්ටවත් බෑ. මේ අයගේ ලොකුම අවුල දෙපැත්ත. දැන් හොඳට hina වෙලා පැණි බේරෙන්න කතා කර කර ඉන්නවා. තව විනාඩියකින් යකෙක් වගේ තරහ. හරියට වෙස්මුණු දෙකක් දාගෙන ඉන්නවා වගේ. හිනාවකින් වහන රහස් හංගන්න මේ අය මාර දක්ෂයි. තමන්ගේ හිතේ ඇත්තටම තියෙන දුක හෝ තරහ කාටවත් පෙන්වන්නේ නැහැ. හිනාවකින් වහගෙන තනිවම ගෙනියනවා. වචන මුවහත් කඩුවක් වගේ. පරිස්සම් වෙන්න. ජුනි කෙනෙක්ට කේන්ති ගියොත් ගහගන්න දෙන්නේ නැහැ. මෙයාලා ගහන්නේ වචන වලින්. ඒ වචන හරියට මුවහත් කඩුවක් වගේ. අහන් ඉන්න කෙනාගේ හිත කෑලි වලට කපලා ජීවිත කාලෙටම අමතක නොවෙන්න රිද්දන්න මේ අයට පුළුවන්. ගෙදරට ඇති බලපෑම. ජුනි කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර නිතරම සද්ද බද්ද. ටීවී එක උන නෑ. මෙයා හිටියම ඇති. ගෙදර එන ප්‍රශ්න රණ්ඩු සරුවල් කතාවෙන් බේරගන්නේ මෙයා. හැබැයි ගෙදර අයට මෙයාව පාලනය කරන්න නීති දාන්න නම් හිතන්නවත් එපා. මේ අය නිදහස් කුරුල්ලෝ වගේ ඉන්න කැමති. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය කට නිසාම තමයි ඔබ දිනන්නෙත්. ඔබේ ඔය කට නිසාම තමයි ඔබ අමාරුවේ වැටෙන්නෙත්. හැබැයි එක දෙයක් විශ්වාසයි. ඔබ නැති තැනක කිසිම ජීවයක් නෑ. කටින් බතල හිටෙව්වට මුළු ගැන්සියම පාලනය කරන අපේ ජුනි මාසෙ කටකාරයෝ කමෙන්ට් එකක් දාගෙනම යන්න.